ඔයාලා දන්නවා දැන් අපේ රටේ එක කම්පැනියක් ක්‍රියාත්මක වෙනවනේ. ලැප්ටොප් පරිගණක එහෙම නිෂ්පාදනය කරන. මොකද්ද කම්පැනි? උඹලා දැනගන්න උඹලා කිට්ටුව තියෙන. කිට්ටුව කියන්නේ පැත්තේ. කිට්ටුවකුත් නැහැ. වැලිගම නෙමෙයි වා. දෙනිමුතියේ. මං කිව්වේ මෙන්න මුන්ට. එච්චර කිට්ටුව මේ හල බහල නෙමෙයි. සූර්යවැව. ලංකාවේ දැනට පරිගණක නිෂ්පාදනය කරන ආයතනයක් විදියට ක්‍රියාත්මක වෙන්නේ සූර්යවැව තියෙනවා. ඔයාලා අහලා දැකලත් ඇති. ඊවිස් කියලා ආයතනයක්. ඒක ඔයාලට දකින්න පුළුවන්. ඔය රජයේ ආයතන වල විශේෂයෙන්ම ගියාට පස්සේ දැන් කම්පියුටර් තියෙන තැන්වල ඔෆිස් වලට ගියාට පස්සේ බලන්නේ කම්පියුටර් එකේ පිටිපස්ස සාමාන්‍යයෙන් ගහලා තියෙනවා ඊවිස්. ඒ කියන්නේ මේක තියෙන්නේ මෙන්න මේ වගේ. රයිට්. මේ සපුරවලද? එයාලා ෆස්ට් ටයිම් ලංකාවේ පිටරටකට තාක්ෂණික ඒ කියන්නේ අර තාක්ෂණය මුල් කරගත්තු භාණ්ඩයක් නැත්නම් උපකරණයක් ගිය 12 වෙනිදා. ඒ කියන්නේ මාර්තු 12 වෙනිදා අපනයනය කරා. හරි. ඒක අපේ රටට ලැබිච්ච අර විශේෂ අවස්ථාවක්. ඒ කියන්නේ ඒ කම්පැනියත් තාමත් අපහසුයෙන් තමයි ඒ තැනට ආවේ. ඒ කියන්නේ එයාගේ මම කතාවක් ඇහුවා. ඒක පවත්වගෙන ආපු අයිතිකාරය කියන පුද්ගලයා. එයා වෙන කට්ටක් ආගෙන ආපු කෙනෙක්. 2011 හෝ 12 අවුරුද්දේ තමයි ඔය කම්පැනි ආරම්භ වෙන්නේ. රජෙනුත් උදව් කරනවා කියලා උදව් කරලා තිබුණේ නැහැ. ඉඩම් මෙහෙම දෙනවා කියලා රේමේ. එහෙම ඉඩම් මෙහෙම දීලා තිබුණේ නැහැ. නමුත් සූර්යවැව ප්‍රදේශයේ කොහොම හරි විශාල ඉඩමක් අරගෙන ලොකු කම්පැනි එකක්, ලොකු කර්මාන්තශාලාවක් එයා ආරම්භ කරා. ආරම්භ කළා ඒත් මුල් වකවානුව ඇතුලේ අර ලොකුවට නිෂ්පාදනයක් මේ උන්නේ ට්‍රේනින් එකක් තමයි මුලින්ම දීලා තියෙන්නේ. සේවක පවාහනවලු සර් අපි මොකද්ද මේ කර්මාන්තශාලාවේ කරන්න කියලා. මුලින්ම ට්‍රේනින් යන්නේ. මාස 6-7ක්ම ට්‍රේනින් එක විතරයි. ඊට පස්සේ යා කියන්නේ හරි ඔයාලගේ වැඩේ කරගන්න. මම ඊට පස්සේ අනිත් ටික මම ඉස්සරහට කරලා දෙන්නම්. එහෙම එයා කොහොම හරි මේ වැඩේ කරගෙන ගිහිල්ලා අන්තිමේදී කොහොම හරි එයාගේ තියෙන ඔය සම්බන්ධතා එක්ක කොහොම හරි ඒ නිෂ්පාදනාගාරයේ කර්මාන්තශාලාව ආරම්භ කරා. ආරම්භ කළා කම්පියුටර් නිෂ්පාදනය කරා, ලැප්ටොප් නිෂ්පාදනය කරා. ඒ කර්මාන්තශාලාවේ දැනටත් වැඩිපුරම වැඩ කරන්නේ ගෑනු ළමයි. ගෑනු ළමයි ඉන්නේ සාමාන්‍ය ඔය තාක්ෂණික පැත්තට සාමාන්‍යයෙන් ගොඩක් තරුණ පිරිස අතරින් වැඩිපුර යන්නේ පිරිමි ළමයිනේ. නමුත් ඒ කර්මාන්තශාලාවේ වැඩිපුර ඉන්නේ ගෑනු ළමයි. ඒකත් තරුණ සාමාන්‍ය අවුරුදු 20 30 ওই වගේ තරුණ ගෑනු ළමයි පිරිසක් තමයි ගොඩාක් කර්මාන්තශාලාව තුළ වැඩ කරන්නේ. පිරිමි ළමයිත් ඉන්නවා නැත්නම් නේ. ඉතින් කොහොම හරි යාළුවා ලොකු ජයග්‍රහණයක්. ඒ කියන්නේ ඕඩර්ස් ගන්න ලොකු ගේමක් දීලා තියෙනවා. නමුත් මේ වෙනකොට දැන් ගිය 12 වෙනිදා දකුණු අප්‍රිකාවට තමයි පළවෙනි ඕඩර් එක යාලා යවලා තියෙන්නේ. ඒක විශේෂ අවස්ථාවක් අපේ රටට. මොකද ඕවා වර්ධනය විය යුතු දේවල්. දැන් අන්න බලන්න තාක්ෂණය වෙනස් වීම. දැන් ඒ ආයතනය වුණත් ලොකු කට්ටක් කෑවනේ. කට්ටක් කාලා කොහොම හරි රජයෙන් සමහරලාට උදව් ලැබුණේ නැහැ. අර එහෙමේ. හරි. ඒක කලින් රජයන් වලින්. මොකද 2012 ඉඳලා එයා කොහොම හරි ඒක අදගෙන ඇවිල්ලා බලන්න 2025 දැන්. 2025 වෙනකොට කොහොම හරි පළවෙනි ඕඩර් එක දකුණු අප්‍රිකාවට යවනවා. ඕඩර් ගන්නත් නිකන් ඇවිල්ලා නැහැ. මොකද දැන් අපි වුණත් කැමති ඇත්තටම ඔයාලා ලැප් එකක් ගන්න ගියොත් මොනවද ගන්න කැමති? HP එකක්, Dell එකක්. ඔය වගේ ඒ වගේ බ්‍රෑන්ඩ් එකක් නේ ගන්න කැමති. නේද? අපේ ඒවා ගන්න එහෙම මේකක් නැහැනේ. නමුත් දැන් දකුණු අප්‍රිකාවෙන් ඊට පස්සේ සිම්බාබ්වෙන් එහෙම දැන් එයා ගැනුම්කරුවෝ හොයාගෙන එයා දැන් ඒ රටවල් වලට යවන මට්ටමට දැන් එයාගේ ව්‍යාපාරය දියුණු කරගෙන තියෙනවා. ඒක අපේ රටේ ලොකු අවස්ථාවක්. මොකද ඕවා තව තවත් වැඩි දියුණු වෙන්න ඕන. කොහොමත් දැන් මං හිතන්නේ පවතින රජය බොහෝ දුරට ඔය කර්මාන්ත ශාලා වලට කර්මාන්ත වලට ගොඩක් උදව් කරා. ඒවට වෙනමම එයාලගේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. මෙහෙම ඔය ආයතන කිහිපයක් එකට එකතු කරලා ඒ කියන්නේ අපි කතා කරන ආයතන අපිටත් වැදගත් ඒවා කාර්මික සංවර්ධන මණ්ඩලය, ව්‍යවසායගත සංවර්ධන අධිකාරිය, අපනයන සංවර්ධන මණ්ඩලය. ඔයාලා දන්නවනේ ඒක අපි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරදී කතා කරානේ. එයාලා ගොඩක් ඒ ව්‍යාපාරිකයන් උදව් කරන්න සැකසීලා දින ආයතනනේ. හරි. ඒ ආයතන වලින් අනිවාර්යෙන් ලොකු හෙල්ප් එකක් දුන්නොත් එයාලට පුළුවන් අපේ රටේ යම් කර්මාන්තයක් ටිකක් ඉහළට නගින්න. කියන්නේ අපිට තියෙන මේක තමයි දවක ඒ රටවලට යන්නේ කොහමද? මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා. මේඩ් ඉන් ශ්‍රී ලංකා. හරි. අපේ රටේ ගොඩක් ඒවා තියෙන්නේ මේඩ් ඉන් චයිනා, මේඩ් ඉන් ඉන්දියා. එහෙමනේ. හැබැයි දැන් අපේ රටනොත් තාක්ෂණික උපකරණ එහෙම යනවා මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන කොටස ඇතුළත් කරලා.
ඒක අපිට වැදගත්. දැන් එතකොට ඒක යාලා කාපු කට්ට ඒ හොඳ මැනේජ්මන්ට් එකක් නිසානේ ඒව බැලන්ස් කරේ. රාජ්‍යයන්ගෙන් උදව් දෙනවා කිව්ව උදව් ලැබුණේ නැහැ. නමුත් ඒවට ඉතින් කොහොම හරි යාලා මොන හරි බැලන්ස් එකක් දාගත්තනේ. හරි එහෙම කරගෙන ඉතින් බලන්න ඒක අර යාලගේ වෙනස් වෙයි. ඊට වැඩිය ප්‍රශ්නේ කියන්නේ දැන් කොහොම 2012 ආරම්භ කරගෙන ඕක ඇවිල්ලා 2019 කොවිඩ් එක මේවා ඒව බැලන්ස් කරගත්තා. එතන මහා ලොකු අර්බුදයක් නේ. ඊළඟට රටේ ආර්ථික ප්‍රශ්න. ඔය තෙල් හිගය ඒ දේවල් ඒවත් බැලන්ස් කරන් ගිහලා කොහොම හරි මේ වෙනකොට හොන්න මට්ටමකට ඇවිල්ලා තියෙනවා 2025 වෙද්දී. ඉතින් ඒ වගේ මට්ටමකට එන්න පුළුවන් වෙන්නේ මොකක්ද නිසාද? ඒකේ කලමනාකරුවෝ අර ඒ ව්‍යාපාර පරිසරය වෙනස් වෙනකොට ඒ කියන්නේ ඒ ගතික ව්‍යාපාර පරිසරයට සාර්ථකව මුහුණ දීපු නිසා. අන්න එහෙනම් කලමනාකරණේ තව වැදගත් දෙයක් තමයි වැදගත්කමක් තමයි ওই ගතික ව්‍යාපාර පරිසරයට සාර්ථකව මුහුණ දෙන්න හැකියාව තියෙනවා.